එතකොට මාස 8ක් තමයි අපිට සම්පූර්ණ කාලය ලැබිලා තියෙන්නේ. හරිද? එතකොට මාස 7ක් ඇතුලේ කියන්නේ ජූලි මාසේ මුල වෙනකොට ඔයාලගේ සිලබස් එක ඉවරයි. බයක් තියාගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයා දැන් මොන මට්ටමකදී ඒක කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඔය මාස 8 ප්‍රධාන කාලරාමු 4කට වෙන් කරගන්නවා. ප්‍රී සීසන්, සීසන් 1, සීසන් 2 එක ෆයිනල් සීසන්. ක්ලාස් එක සතියට ටයිම් ස්ලොට් දෙකක් විදියට පවත්වන. ඒ කියන්නේ PO ක්ලාස් එක, ලයිට් ක්ලාස් එක විදියට. තව කියන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි අපේ පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එක මාර්තු මාසේ මුල ඉඳන් පටන් ගන්නවා. දැන් ඔයාලා අන්තිම මාස වලට ඇවිල්ලා තියෙනවා. හැබැයි තාම කරන්න පුළුවන්. ඒත් ඉතින් ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් හරි ලස්සන වැඩක්. තේරුම් ගන්න ඕන දේ තමයි ඒ අවුරුදු දෙකේ කරන වැඩ ටික මාස 8ක් ඇතුලේ කරන්න නම් ඔයා ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. දෙයක් විසිය රිවිෂන් පන්තියේ අපේ වැඩ පිළිවෙල මොකක්ද අපේ සැලසුම ඒක ගැන තමයි මේ දැනුවත් කිරීම. මෙතනදී කියනවන මූලිකම දේ තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ අගෝස්තු වල මේ විභාගෙ තියෙනවා කියලා බලනකොට. එතකොට මාස 8ක් තමයි අපිට සම්පූර්ණ කාලය ලැබිලා තියෙන්නේ. ක්ලාස් එක කරන්න හැමදේම මේ පේපර් වලට ලෑස්ති වෙන ඔක්කොම මාස 8යි. එතකොට ওই මාස 8ෙන් අපි මුල් මාස 7 ඇතුළත මුළු සිලබස් එකම ඉවර කරනවා. එතකොට මුල් පාඩම් ඉඳන් විභාගයට අවශ්‍ය කරන සියලුම තියරි කාරණා ඔය මාස 7 ඇතුළේ අපි කවර් කරනවා. එතකොට ඒ හින්දා ඔයාලට කිසිම බයක් තියාගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයා දැන් මොන මට්ටමකදී ඒක කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඔය මාස 8 හරියට මුලගෙන පිළිවෙලට වැඩ ටික කරගෙන ගියොත් අනිවාර්යෙන් විභාගය වෙනකොට හොඳම මට්ටමකට කියන්නේ ඒ එකක් නෙමෙයි හොඳම ඒකට ඔයාලට ලෑස්ති වෙන්න පුළුවන්. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. අපි කොහොමත් ඒ වගකීම් බාර ගන්නවා. අපි කියන එක ටික ඔයා හරියට කරගෙන යන්න ඔයාලට තියෙන්නේ. හරි. එතකොට ඔය මාස 8 ගත්තට පස්සේ ඔය මාස 8 අපි ඊටාම සූක්ෂමව කළමනාකරණය කරගන්න ඕන. නැත්තම් සීමිත කාලයක් නතන තියෙන අපි මෙන්න මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න හිතුව මෙතනදී අපි ඔය මාස 8 ප්‍රධාන කාලරාමු 4කට වෙන් කරගන්නවා. ප්‍රී සීසන්, සීසන් 1, සීසන් 2 අනිත් එක ෆයිනල් සීසන්. උතනදී ප්‍රී සීසන් එකේදී අපි මූලික වශයෙන්ම පොඩි කාලයක් ප්‍රී සීසන් එකට අපි වෙන් කරලා තියෙන මාසෙක වගේ කාලයක්. ඒකට උතනදී අපි විෂය නිර්දේශයේ තියෙන මූලික පාඩම් ඒ කියන්නේ ඔයාලා දන්නවා සමහර පාඩම් තියෙනවා ඒවා ඉස්සරහට කියන්නේ විෂය නිර්දේශයේ තියෙන අග පාඩම් වලට මැද පාඩම් වලට සමහර පාඩම් තියෙනවා ඒවා උවමනා වෙනවා. ඒවයි තියෙන සංකල්ප ඒවයි තියෙන අවබෝධය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ පාඩම් ටික අනිවාර්යයෙන් මුලින් ඔයාලට අවබෝධ වෙලා තියෙන්න බෑ හරියට. හරියට ඒ ටික ඔයාලට වැදලා තියෙන්න ඕන ඇඟට. ඉතින් ඒකට තමයි ටික මුලින්ම කරන්නේ. එතකොට ඒ පාඩම් ටික සාමාන්‍යයෙන් මාසයක් වගේ ඇතුළත ඉවර වෙනවා. ඔයාලට පාඩම් ටිකේ නම් ටික මෙතන බලා ගන්න පුළුවන්. මම මෙතන ඔක්කොම නම් ටික ආපහු කියන්න යන්නේ නැහැ. හරි. එතකොට එහෙම ප්‍රී සීසන් එක ඉවර වෙනවා. සති 4ක් 5ක් වගේ ආසන්න කාලයක් තියෙනවා. ඊට පස්සේ සීසන් 1 මේක තමයි අපි වෙන් කරලා තියෙන ලොකුම කාලරාමුව. ඒ කියන්නේ මේකදී තමයි මේ සිලබස් එකේ ලොකුම වැඩ කොටස ඉවර වෙන්නේ. මෙතන අපි සීසන් ප්‍රී සීසන් එකට මාසයක් කාලයක් වෙන් කරේ. මෙතනදී අපි මාස 3මාරකට ආසන්න කාලයක් වෙන් කරලා තියෙනවා. මෙතන ඉතින් සිලබස් එකේ තියෙන වටින පාඩම් ගොඩක් ඉවර වෙනවා. එතනදී නම් ටික ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. සීසන් 2 එකත් ඒ වගේ සීසන් 2 එක අච්චර ලොකු කාලයක් නෑ. මාස 2මාරකට ආසන්න කාලයක් සීසන් 2 එක අපි වෙන් කරලා තියෙනවා එතෙන්ට. එතනදී සිලබස් එකේ අග පාඩම් ටික එතනට අපි වෙන් කරලා තියෙනවා. ඒ ටික ඉවර කරා. අන්තිමට ෆයිනල් සීසන් මේක මේ ඇත්තටම මෙතනදී තව එක මාසයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අන්තිමට තියෙන ජූලි මාසේ තමයි ඉතුරු මේ ෆයිනල් සීසන් එක අපි නම් කරන්නේ. මෙතනදී ඇත්තටම අපි කිසිම මේ තියරි කාරණාවක් ආයි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මෙතන සම්පූර්ණයෙන්ම ආව විභාගෙට ලෑස්ති කරනවා. සම්පූර්ණයෙන්ම පේපරේ කොහොමද ටයිම් එක මැනේජ් කරන්නේ, එතන ඉඳන් කොහොමද මොනවද කෙටි ක්‍රම ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් ඒකට තමයි අන්තිම මාස සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන්නේ. හරිද? එතකොට මාස 7ක් ඇතුලේ කියන්නේ ජූලි මාසේ මුල වෙනකොට ඔයාලගේ සිලබස් එක ඉවර වෙනවා. අන්තිම මාසේ අර විදියට සම්පූර්ණයෙන්ම ඔයාගේ
ඔයාව ප්‍රශ්න පත්තරයට ගැන විභාගයට වෙනම ලෑස්ති කරන එක තමයි කරන්න. ඊට පස්සේ ඔතනදි තව කියන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි අපේ පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එක අපි පටන් ගන්න මේ රිවිෂන් එකත් එක්කම මොකද එහෙම කරලා ලොකු තේරුමක් නැහැ නේ. කිසිම දෙයක් දන්නේ නැති ළමයිට ප්‍රී පේපර් එකක් දීලා තේරුමක් නැහැ. ඒ හින්දා අපි හිතුවා ඒක මාර්තු මාසේ මුල ඉඳන් පටන් ගන්න. එතකොට ඔයා සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දන්නවා. ඉතින් ඒකෙන් අපිට අවුලක් නැතුව සාමාන්‍යයෙන් පේපරයක් හදන්න පුළුවන් ඒ දන්න ප්‍රශ්න ප්‍රමාණය. ඉතින් ඒ හින්දා මාර්තු මාසෙ මුල ඉඳන් අපිට මාස 5ක් වගේ කාලයක් තියෙනවානේ. හරිද? අගෝස්තු වෙනකන්. එතකොට ඒ කාලය ඇතුළත තමයි පේපර් ක්ලාස් එක තියෙන්නේ. එතනදී අන්තිම මාස 2 වගේ සම්පූර්ණයෙන් ෆුල් සිලබස් පේපර්ස් යන්නේ. කලින් මාසවල ඔයාලා දන්න දැනුම් මට්ටම අනුව පේපර් එක අප්ඩේට් වෙවි යා. හරිද? ඒක තමයි ඒකේ හරිම ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට අපි ඒ දැනුවත් කිරීම හරියටම කරන්න පේපර් ක්ලාස් එක කොහොමද ඒ වැඩ ටික වෙන්නේ කියලා. එතනදිත් ඔයාලා පේපර් එකට වෙනම ලෑස්ති කරනවා. අර අන්තිම මාසේ සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙනවා අරක තියරි එක්කනේ වෙන්නේ. අන්තිම මාසේ තියරි මුකුත් නැහැ සම්පූර්ණයෙන්ම පේපර්ස් වලට ෆෝකස් කරන එක තමයි තියෙන්නේ. හරි. එතකොට අන්තිමටම කියන්න ඕන කාරණාව මෙතනදී ඔයාලා දන්නවනේ මේක අවුරුදු ඇත්තටම අපිට නියමිත කාලය අවුරුදු 2කමාරක්. ඒ 2කමාරේ කරන්න කොහොම හරි ඔය මුල් අවුරුදු 1කමාර මොනවා හරි හේතු නිසා මිස් වෙලා දැන් ඔයාලා අන්තිම මාසවලට ඇවිල්ලා තියෙනවා. හැබැයි තාම කරන්න පුළුවන්. ඒකනේ අපි මෙහිම වැඩක් පටන් ගන්නේ නැත්තම් වැඩේ අතහැරලා දානවා. ඉතින් තාම කරන්න පුළුවන්. හැබැයි ඔයා එක දෙයක් මතක තියාගන්න ඕන. ඔය අවුරුදු අපි හිතමු සාමාන්‍යයෙන් ඔය සිලබස් එක අවුරුදු 2කට ආසන්න ප්‍රමාණයකටනේ හදලා තියෙන්නේ. ඉවර කරලා. ඔය සිලබස් එකම තමයි ඉතින් අපි මාස 8ක් ඇතුළත කරන්නේ. හරි. එතකොට ඔයා ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕන. ඒක ඒ කියන්නේ මෙතන ඔය ඉස්සරහ මාස 8 ඉස්සරහ කාලේ කරනවද නැද්ද පුළුවන් වෙයිද බැරි වෙයිද වගේ දේවල් අර දෙපැත්තට වැනි හිටියොත් අනිවාර්යෙන් අර හොඳ ප්‍රතිඵලයකට යන්න වෙන්නේ නැහැ. හරිද? ඒ ඩවුට් එකත් එක්ක ඔයාට හොඳ ප්‍රතිඵලයකට යන්න හරි අමාරුයි. ඒ හින්දා පළවෙනි දේ වගේ මයින්ඩ්සෙට් එක හදාගෙන ඉන්න ඕන. කලින් දේවල් ඉවරයි. ඒ අවුරුදු 1කමාර හෝ ඒ කීපේ ඉවරයි. දැන් සමහරට ඊටත් වැඩි කාලයක් වෙන්න පුළුවන්. අවුරුදු 2-3ක් වෙන්න පුළුවන්. කොහොම හරි ඒ කාලේ වෙනස් කරනවාට විදියක් නැහැ. ඔයා රිසල්ට් එක ඔයාට ඉස්සර අනාගතය ගැන එහෙම ඔයාට ප්‍රෙඩික්ට් කරන්න විදියකුත් නැහැ. ඔයාට කරන්න පුළුවන් එකම දේ මේ වෙලාවේ ඔයාට කරන්න පුළුවන් උපරිම දේ කරන එක විතරයි. එතකොට රිසල්ට් එක මොනව වුණත් වැඩක් නැහැ. මට වෙලා තියෙන දේ වෙලා ඉවරයි. මේ මාසට හරියට වැඩ කරලා හොඳම රිසල්ට් එකට යන්න බලාපොරොත්තු වෙන එක තමයි කරන්න තියෙන්නේ. හරි. ඔතනදී මේ අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තමයි මේ මාස 8ක් ඇතුලේ ඕක කරන එක ඇත්තට ඉතින් ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් හරි ලස්සන වැඩක්. අපිත් එක්ක පිළිවෙලට හිමීට වැඩ ටික කරගෙන යන්න තියෙන. ඒකට ඔයා දන්නේ නැහැ ක්‍රමානුකූලව හොඳම ලකුණකට ගොඩනැගිලි ඉවරයි. හරිද? එතකොට තේරුම් ගන්න ඕන දේ තමයි මෙතනදී මේ අර ඒ අවුරුදු 2 කරන වැඩ ටික මාස 8ක් ඇතුලේ කරන්න නම් ඔයාට ඔයා ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනවා. දැන් මොන විදියට හිටියත් දැන් මොන විදියට වැඩ කරත් ඒක අදාළ නැහැ. ඉස්සරහා මාසයක් ඇතුළේ හොඳටම වැඩ කරන්න ඕන. හොඳට මානසිකව වැඩ කරන්න ඕන. ඒක තමයි අන්තිමටම කියන්න ඕන දේ. හරි. එතකොට මෙතනදී අපි ක්ලාස් එක සතියට ප්‍රධාන වශයෙන් ටයිම් ස්ලොට් දෙකක් විදියට පවත්වන. ඒ කියන්නේ PO ක්ලාස් එක ඇප්ලයිඩ් ක්ලාස් එක විදියට. එතකොට PO එක 4:00මාරක් වගේ ඇප්ලයිඩ් එක තව 4:00මාරක් වගේ සතියට ප්‍රධාන වශයෙන් ටයිම් ස්ලොට් දෙකක් තියෙනවා ක්ලාස් එකට, රිවිෂන් ක්ලාස් එකට. ඊට අමතරව අපිට දැන් මෙතන ඔයාලා පේනවා ඇති මෙතන පාඩම් වගේක් තියෙනවා. තව මෙතන වෙනම පාඩම් වගේක් තියෙනවා. එතකොට මේ පාඩම් ටික තමයි අර මං කියපු ප්‍රධාන ටයිම් ස්ලොට් එකේ ඉවර වෙන්නේ. මේ පාඩම් ටික ඊට අමතරව ඒ ප්‍රධාන වෙලාවට අමතරව වෙන දාන එක්ස්ට්‍රා සෙෂන් වල එක්ස්ට්‍රා දවස් වල ඉවර වෙන පාඩම් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ දවස් මොනවද කියන එක ඒ අදාළ වෙලාවට මම දැනුවත් කරන්න හරියට. කොහොම හරි ප්‍රී සීසන් එක ඇතුලේ අර ප්‍රධාන වෙලාව විතරයි. කියන්නේ ප්‍රධාන ටයිම් ස්ලොට් දෙක විතරයි තියෙන්නේ. මේ දෙසැම්බර් මාසෙ ඉඳන් ජනවාරි වෙනකම්. ඊට පස්සේ සීසන් 1 වල ඉඳන්
තව සේෂන්ස් වගේයක් වැටෙනවා ඒ අපි ඒ වෙලාවට හරිටම කියන්න කොහොමද වැටෙන්න කියලා ඉළඟට පන්ති තියෙන වෙලාවල් මොනවද ෆිසිකලි කොහොමද වෙන්න ඔන්ලයින් කොහොමද වෙන්න ඒව ගැන අපි හරිටම මේකත් එක්කම දැනුවත් කරන්න ඩිස්ක්‍රපෂන් එක දාලා හරි එහෙනම් ලස්සන වැඩක් කරන්න පුළුවන් මාස 8ක් තියෙනවා එක අර ලේසි වැඩක් නෙමෙයි හැබැයි හරි ලස්සන වැඩ කරන්න පුළුවන් වැඩ එහෙම කරන්න බැරි නම් ඉතින් දැන් මම අතහැරලා දාන්න පුළුවන් අනිත ළමයි කලිනුත් කරලා තියෙන වැඩ ඒ හින්දා මේ කිසි බයක් තියාගන්න එපා දැන් කරන්න පුළුවන් වැඩේ උපරිමයෙන් කරන්න එච්චරයි එහෙනම් හැමෝටම ජය වේවා අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන් යන්න ආරාධනා කරනවා හැමෝටම හරි ජය වේවා